ජූලි මාස 3 වෙනි සතියේ ක්‍රිප්ටෝ ප්‍රයිස් අප්ඩේට් එක. ඉතින් අද අපි මේ අප්ඩේට් එකෙන් බිට්කොයින් විතරක් නෙමෙයි ගෝල්ඩ් ගැනත් ප්‍රයිස් අප්ඩේට් එකක් බලමු. ඒ විතරක් නෙමෙයි. දැන් අපිට ක්‍රිප්ටෝ බුල් රන් එකක් පේනමානේ තියෙන නිසා අපි ඕල්ට් කොයින් ගැනත් අද අප්ඩේට් එකෙන් ටිකක් කතා කරමු. අපි අප්ඩේට් එක පටන් ගමු බිට්කොයින් ඩේලි chart එකෙන්. ඔයාලට පේනවා බිට්කොයින් පසුගිය ජූනි මාසයේ සිට මේ දක්වාම parallel channel එකක ගමන් කරන බව. බිට්කොයින් මේ channel එකේ bottom එක අපි අන්තිමට දැක්කා ජූලි 1 වෙනිදා ඩොලර් 57800ක පමණ bottom එකකට පැමිණෙනවා ජූනි මාස අවසානයේ නැත්නම් ජූලි 1 වෙනිදා වගේ. ඊට පස්සේ එතනින් කෙලින්ම ප්‍රයිස් එක උඩට මූව් වෙනවා ඩොලර් 64600ක් පමණ දක්වා. ඊට පස්සේ නැවතත් channel top එකෙන් පහළට වැටෙන Bitcoin channel එකේ middle line එක පැත්තට වේගයෙන් price එක drop වෙනවා 61000 වගේ පැත්තට 61800කට වගේ. ඉතින් අපිට පේනවා නැවතත් එතෙන් සිට ඉහළට Bitcoin price එක ගමන් කරනවා channel top එක දක්වා. ඉතින් මේ daily chart එකේ අපි බලමු ඉදිරියට කොච්චරක් දුරට Bitcoin මේ parallel channel එකේ ගමන් කරයිද කොතනින් channel එකකින් ඉවත් වෙයිද channel bottom එකට අවිල්ලා පහළට ගිහිල්ලා channel එකකින් ඉවත් වෙයිද නැත්නම් channel top එකෙන් break out වෙලා ඉහළට ගිහින් price channel එකකින් ඉවත් වෙයිද කියලා අපි ඉදිරියට බලමු. ඊළඟට අපි ගත්තොත් gold වල ඉතා වැදගත් දෙයක් අපි දකිනවා මේ සතිය වන විට. දැන් ඔයාලට පේනවා gold ගිය මාසේ නැත්නම් ජනවාරි මාසේ $5000 5600ක පමණ උපරිමයකට ගිහිල්ලා එතෙන් සිට price එක දිගින් දිගටම කඩාගෙන වැටෙනවා. දැන් ඉතාමත් වැදගත් price level එකකට gold price එක ඇවිල්ලා තියෙනවා $4000ක. ඉතින් දැන් gold සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්නේ තමයි gold වලට මේ $4000 hold කරගන්න පුළුවන්ද කියන එක. 4000 කියන්නේ අතරම psychological ඉතා වැදගත් අංකයක්. ඉතින් බොහෝ දුරට gold වලට පුළුවන් වෙයි මේ $4000 සීමාව යම්කිසි කාල සීමාවක් හෝ රඳවා ගන්න. ගොඩාක් දුරට අපි දකින්නේ මේ වන විට gold සහ bitcoin දෙකම තමුන්ගේ bottom එක හොයා ගැනීමේ කාල සීමාවකට පැමිණ තියෙන බව තමයි අපිට පේන්න තියෙන්නේ. ඉතින් අපිට කියන්න බෑ කවුරු ඉස්සෙල්ලා bottom එක හොයාගනීද bitcoin bottom එකකට යයිද නැත්නම් gold ඊට කලින් bottom එකකට යයිද කියන එක අපිට හරියටම කියන්න බෑ. නමුත් බොහෝ විට ඉදිරි මාසය දෙක වගේ කාලය තුල අපිට bitcoin සහ gold වල bottom එක ගොඩක් වෙලාවට දකින්න ලැබෙයි. ඉතින් මේක ඉතාමත් වැදගත් කාල සීමාවක්. මොකද ක්‍රිප්ටෝ වල නම් අපි දන්නවා Bitcoin bottom එකකට ආවොත් ඊළඟට අපිට එන්නේ ක්‍රිප්ටෝ බුල් රන් එකක්. ඉතින් දැන් ගොඩක් දෙනෙක් ක්‍රිප්ටෝ බුල් රන් එකක් ගැන අපේක්ෂාවෙන් ඉන්නේ බොහෝ විට මේ අවුරුද්දේ සැප්තැම්බර් මාසෙන් පසුව ඔක්තෝබර් පමණ වන විට. ඉතින් ඒ ආසන්න දිනයක බොහෝ විට Bitcoin price එක bottom වෙන්න ඉඩ තියෙනවා. නමුත් අපිට ඒක හරියටම කියන්න බෑ. ඉතින් අපි කලින් අප්ඩේට් එක සඳහන් කළා වගේ අපිට කරන්න තියෙන හොඳම දේ තමයි මේ ප්‍රයිස් ලෙවල් වල ඉඳලා පහළට ටික බයි කරලා cost average කරගන්න එක නැත්නම් dollar cost average කරගන්න එක. ඉතින් අපිට බුල් රන් එකක් පේන සීමාවේ තියෙන නිසා alt coin ගැනත් මම කල්පනා කරා පොඩි දෙයක් කියන්න. දැන් ඔයාලට මේ price chart එකේ මම alt coins කිහිපයක්ම ඇඩ් කරලා තියෙනවා මේ trading view price chart එකේ Solana, XRP, ADA, Hype, Suvi, Link, Aave, Uniswap, Ondo වගේ. ඇතරම altcoin ගැන අපි පසුව වීඩියෝ එකකින් විස්තරාත්මකව කතා කරමු. නමුත් ඔයාලා දැම්ම altcoin වලට එන්ට වෙන්න හදිසි වෙන්න ඕනේ නැහැ. මොකද අපි දන්නවා Bitcoin run එකක් ගියාට පස්සේ තමයි altcoins වල අපිට රන් එකක් යනවා බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් අපි ඉස්සෙල්ලා altcoin පැත්තට යනවට වඩා අපි ඒ නිසා Bitcoin ගැන ඉදිරියටත් වැඩි අවධානයක් දීලා කතා කරමු. නමුත් අපිට යම්කිසි altcoin සම්බන්ධයෙන් හොඳ opportunities එනවා නම් අපි ඒ ගැනත්
ඉදිරියේ තවත් කතා කරමු. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ ඕල් කොයින් ගැන කතා කරනකොට ඔයාලා ඕල් කොයින්ස් වල කැටගරීස් මොන කැටගරි වල ඕල් කොයින්ද ඇත්තටම පර්ෆෝම් කරන්න පුළුවන් කියන එක ගැන ඉස්සෙල්ලා අදහසක් ඇති කරගන්න එක වඩාත් වැදගත්. උදාහරණයක් විදිහට අපිට පෙවුණා DeFi tokens Uniswap ආවේ වගේ DeFi tokens මේ වන විටත් යම්කිසි upward movement එකකට ගිහිල්ලා තියෙනවා පසුගිය ජූනි මාසේ මුල ඉඳලා. ඉතින් ඒ නිසා මේ වගේ මේ DeFi tokens සමහර විට හොඳට perform කරන්න ඉඩ තියෙනවා ඉදිරි බුල් රන් එකදී. නමුත් අපිට දැම්ම ඒ ගැන කිසි හරි විස්තරයක් අපිට කියන්න අමාරුයි. මොකද තාමත් Bitcoin ඉන්නේ bear market එකක. ඉතින් අපි ඉදිරියේදී අප්ඩේට්ස් වල බලමු Bitcoin price එක වෙනස් වෙනත් එක්කම කොහොමද all coins මේ price එකට respond කරන්න කියලා. ඉතින් මම හිතන්නේ ඔයාලට ප්‍රයෝජනවත් අප්ඩේට් එකක් හම්බුණා මේ වීක් එකේ price එක ගැන Bitcoin සහ gold. ඉතින් අපි ලබන සතියේ තවත් price update එකකින් හමු යමු.